අයිබෝන් යාළුවනේ හැමෝම ආදරෙන් පිළිගන්නවා SL ෆිල්ම් රෝල් YouTube channel එකට. ඔන්න කිව්වා වගේම අද මං ඔයාලට අරගෙන ආවා ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු To My Beloved Thief drama එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව. මතකයිනේ පහුගිය එපිසෝඩ් එක ඉවර වුණේ මාරම කුතුහලයක් ඉතුරු කරලා නේද? ඉතින් අද දෙවෙනි එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා අපි බලමු. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. දෙවෙනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ යුන්ජෝ ඊයෝල් කුමාරයාව කිස් කරාට පස්සේ එතනින් දුවන සීන් එකෙන්. ටික දුරක් යද්දී අයට තේරෙනවා Taman ආපහු ගිහින් මේ සිද්ධිය ගැන ඒ මනුස්සයාට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා. යුන්ජෝ දන්නේ නැහැ මේ රටේ මහ කුමාරයා කියලා. ඇයි හිතන් ඉන්නේ මේ ඇයට කලින් දවසක හමු වුණ නිකන් සේවකයෙක් විතරයි කියලා. ඉතින් මේ වෙලාවේ කුමාරයාත් යුන්ජෝව හොයන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි දෙන්නට දෙන්න විරුද්ධ දිශාවලට යන නිසා ඔවුන්ට එකිනෙකාව මග හැරෙනවා. රටේ සිද්ධ වෙන හොරකම් නිසා රැය වෙද්දී අනිවාර්යෙන් ඇඳිරි නීතිය දාන්න රජතුමා අණ කරලායි තියෙන්නේ. ඉතින් ඇඳිරි නීතිය දාන වෙලාව ලං වෙද්දී යුන්ජෝ ඉක්මනින් ඇයගේ බෙක්ජෝන් ඇඳුම ඇඳගෙන ප්‍රධාන ඇමතිගේ නිවස කොල්ල කන්න යනවා. මේ පාර ඇය හොරකම් කරන්නේ සහල් සහ මුහුදු පැලෑටි භාජන කීපයක්. ඇය වෙනද වගේම තවත් චිත්‍රයක් එතන තියලා තමයි එන්නේ. පහුවදා උදේ ඇමතිගේ ගෙදර වැඩකට ගිහින් හිටපු යුන්ජෝට සේවකයන් ගිල්ඩොන් ගැන ප්‍රශංසා කරනව ඇහෙනවා. යුන්ජෝ ඉතින් ඒව අහලා තනියම hina වෙනවා. එදා රෑ ඇයව නිලධාරී යුන්බොක්ට අහුවෙන්න ගිහින් නූලෙන් බේරෙන්නේ. වාසනාවකට වගේ යුන්ජෝ වෛද්‍යවරිය හැටියට ගමේ හැමෝම යුන්ජෝව දන්න නිසා යුන්බොක් පවා යුන්ජෝව සැක කරන්නේ නැහැ. මේ වෙලාවේ යුන්බොක් කියනවා ගිල්ඩොන් හොරා හින්දා රෑ වැඩ දාගන්න නැතුව යුන්ජෝට පරිස්සමින් මේ දවස්වල වැඩ කරන්න කියලා. තව ගිල්ඩොන්ගේ කේස් එකට උදව් කරන සහායකයෙක් ගැනත් යුන්බොක් යුන්ජෝට කියනවා. ඒ වගේම අර වැන්දපු කාන්තාවගෙන් ප්‍රශ්න කළා කියන එකත් යුන්බොක් අතින් කියවෙනවා. මේක අහපු ගමන් යුන්ජෝට තේරෙනවා නිලධාරීන් දැන් ඉන්නේ ගිල්ඩොන් ගැන ගොඩාක් අවධානයෙන් කියලා. කොහොම හරි ඇය හොරකම් කරපු සහල් සහ මුහුදු පැලෑටි ටික එක්ක පුංචි ලියුමකුත් ඒ වැන්දබෝගේ ගෙදර කුස්සියේ භාජනයක් ඇතුලෙන් හොරෙන් ගිහින් තියලා එතනින් පිට වෙනවා. අනිත් පැත්තෙන් කුමාරයාට අර හාදුව ගැනයි යුන්ජෝ එහෙම කරන්න හේතුව ගැනයි හිතන එක නවත්ත ගන්නම බෑ. ඔහු ඩේචුට කියනවා පහුවදා උදේම මාලිගාවේ ඉන්න සියලුම කාන්තාවෝ Taman ළඟට කැඳවන්න කියලා. මේ අතරතුරේ ඇමතිවරු රජතුමාට ගිල්ඩොන් ගැන වාර්තා කරනවා. ගුම්නොක් ඒ කියන්නේ රජතුමා ළඟ ඉන්න උපබිසවක් මෙයා. ඉම් ලේකම් එක එකතු වෙලා වංචාවෙන් තමයි රජතුමාට ලං වෙලා ඉන්නේ. ඉතින් ගුම්නොක් මේ වෙලාවේ නිලධාරීන්ට අනතුරු අඟවනවා ගිල්ඩොන් මේ උත්සාහ කරන්නේ ඇමතිවරුන්ගේ දූෂණ සහ වංචා හෙළි කරන්න වෙන්න පුළුවන් කියලා. ඒ කතාවට ඇමතිවරුන් අකමැති වුණත් රජතුමාට තියෙන බය නිසා ඇමතිවරු දිගටම බොරුවට රජතුමාට ප්‍රශංසා කරනවා. පස්සේ රජතුමාගේ කුටියේදී ගුම්නොක් සහ ඉම්ලේකම්ට රජතුමා කියනවා ඒ වගේ බොරු ප්‍රශංසා කිරීම Tamanට අපහසුයක් ගේන්න කියලා වගේම ඔහු වඩාත් කැමති මොන දෙයක් වුණත් අවංකව අදහස් දක්වන මින්ජික් වගේ අයට කියලා. රජතුමා එහෙම කියපු ගමන් ඉම්ලේකම් ගුම්නොක්ට පොඩි සංඥාවක් දෙනවා රජතුමාගේ අවධානය වෙනතකට යොමු කරන්න කියලා. එතනදී අපිට ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. ඒ තමයි අනාචාරාත්මක ලියවිලි වලට දඬුවම් කිරීම ගැන ඉම්ලේකම් රජතුමාට තියෙන බය හින්දා බොරුවට රජතුමාව ප්‍රශංසා කරන වෙලාවේ මින්ජික් ඇමතිතුමා රජතුමා කඩුව එයාගේ බෙල්ලට තිබ්බත් කිසිම බයක් නැතුව ඒ ලියවිල්ලට විරුද්ධව අවංකව කතා කරන්න ධෛර්යවත් වුණ අවස්ථාව. රාජ්‍ය සභාවෙන් පස්සේ ඉම්ලේකම් මින්ජික්ව මුණ ගැහෙනවා. යුන්ජෝ සහ ඉම්ලේකම්ගේ පුතා අතර ඉදිරියේදී සිදුවෙන්න තියෙන විවාහයට එකඟ වීම ගැන මින්ජික් අවංක හදවතින් ඔහුට ස්තුති කරනවා. ඒ වගේම යුන්ජෝ දැනටමත් ජීවිතේ ගොඩාක් විඳවලා තියෙන නිසා විවාහතෑගි බාර ගන්න එකනොත් යුන්ජෝට බරක් දැන්නවට අකමැති නිසා විවාහතෑගි ආපසු දෙන බවට
ඔහු ඉම්ලේකම්ට පොරොන්දු වෙනවා. කනගාටුවට කරුණ තමයි ඉම්ලේකම්ට යොන්ජෝ ගැන තියෙන සැබෑ අරමුණ ගැන මින්ජික් කිසිම දෙයක් දන්නේ නැති එක. දැන් කතාව ආයෙන්නේ යුන්ජෝගේ ගෙදරට. යුන්ජෝ තමන්ගේ හිතේ තියෙන කරදරේ ගැන අම්මා එක්ක කතා කරනවා. හැබැයි ඇය ඒක කියන්නේ පොතක කතාවක් විදියට මවාපාලා. මුලින්ම යුන්ජෝගේ අම්මා කියනවා ඒ හාදුව සිද්ධ වෙන්නේ නැත්තේ ආදරේ නිසා කියලා. හැබැයි ඒ කතාවේ ඉන්න කාන්තාව වෙන කෙනෙක් බඳින්නයි ඉන්නේ කියලා ඇහුවම අම්මා ඒ කාන්තාවට බනිනවා. ඇය අනිවාර්යෙන් සල්ලාල නරක ගතිගුණ ඇති ජරා කෙනෙක් වෙන්න ඇති කියලා. ඒක අහලා යුන්ජෝගේ මූණ ඇඹුල් වෙනවා. ඒ විදියටම මාලිගාවේදී රැස් කරපු කාන්තාවන්ගෙන් කුමාරයාත් මේ විස්තර ඔක්කොම කියලා මේ ගැන උපදෙස් අහනවා. ඒ හැමෝම එකඟ වෙන්නේ මේ හාදුව ආදරය නිසා සිදු වුණා කියලයි. ඒ වගේම ඇය පැනලා යන්නේ නැත්තේ මේ සම්බන්ධය තහනම් එකක් කියලා හිතපු නිසා වෙන්නේ නැති කියලත් ඒගොල්ලෝ කියනවා. යුන්ජෝ තමන්ව පිස්සු සේවකයෙක් විදිහට හිතාගෙන හිටපු නිසා මේ අය කියන කතාව හරි වෙන්නේ නැති කියලා කුමාරයා තීරණය කරනවා. පස්සේ ඔහු මේ ඇත්ත විස්තරේ ඩේචුට කියනවා. මේක අහන ඩේචු කුමාරයාට විහිළු කරනවා. ඔන්න දැන් වෙළඳ පොලේදී හේරිම්ට නෝඋල්ව මුණ ගැහෙනවා. ඇයට පහර දෙනවා වෙනුවට හේරිම් එකඟ වෙනවා නෝඋල් සහ ජේ.ඊ අතර තියෙන සම්බන්ධයට සහයෝගය දෙන්න. මේකෙන් නෝඋල් පුදුමයටපත් වෙනවා. ඇය කේන්තියෙන් ජේ.ඊට අනතුරු වඟවනවා හේරිම්ට හිරිහැර කරන එක නවත්තන්න කියලා. මේ අතර ජේ.ඊ තීරණය කරනවා තමන්ගේ විවාහය මගහරින්න වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔහු ඩේයිල් සහ සොම්බෙක් එක්ක දිගටම දුනු විදීමේ සෙල්ලම් කරනවා. ඒ අතර ඩේයිල් සොම්බෙක්ට අභියෝග කරනවා දුනු විදීමෙන් යුන්ජෝට ඔහුව පරද්දන්න පුළුවන් කියලා. ඒක ඔප්පු කරන්න ඔහු යුන්ජෝව එතනට එක්කන් ඇවිත් තමන්ගේ ගෞරවය වෙනුවෙන් තරඟ කරන්න කියලා ඉල්ලනවා. යුන්ජෝ ඒකට එකඟ වෙන්නේ එක කොන්දේසියක් උඩ. ඒ තමයි ඩේයිල් තමන්ගේ යාළුවන්ගෙන් ඈත් වෙලා ඔහුගේ සිවිල් විභාගය වෙනුවෙන් අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි කියන එක. මේ කොන්දේසිය නිසා ජේයිට කේන්ති යනවා. ඔහු තීරණය කරනවා ඇයට පාඩමක් උගන්වන්න. ඔහු යුන්ජෝට අභියෝග කරනවා ඩේයිල්ගේ ඔළුව උඩ තියපු ඇපල් ගෙඩියකට ඊතලෙන් විදින්න කියලා. ඒක කරන්න බැරි බවත් තමන්ගේ සහෝදරයාට දඬුවම් කිරීම ගැනත් කියලා යුන්ජෝ ජේයිට බයිනවා. එතකොට ජේයි කියනවා ඩේයිල්ට විදින්න සලස්සන එකෙන් තමන් දඬුවම් කරන්නේ පැහැදිලිවම යුන්ජෝටම තමයි කියලා. කොහොම වුණත් යුන්ජෝ ඇපල් ගෙඩියටත් වඩා සෑහෙන ඉහළින් අහස හිටපු පුංචිම පුංචි කුරුල්ලෙකුට ඉලක්කයට විදලා එතන හිටපු හැමෝම පුදුමයටපත් කරනවා. මේ අතරේ කුමාරයා යුන්ජෝගේ චිත්‍රයකුත් දීලා කොහොම හරි ඒ ගැන විස්තරයක් මොනාම හරි හොයාගෙන එන්න කියලා ඩේචුව වෙළඳ පොළට යවලා ගිල්ඩොන් ගැන පරීක්ෂණ දිගටම කරගෙන යන්න ඔහු පොලිස් කාර්යාංශයට යනවා. වෙනත් නිලධාරියෙක් කුමාරයාට කියනවා යුන්ජෝ පෙරදා රාත්‍රී ගිල්ඩොන්ව දකින්න ඇති කියලා. මොකද කියලා ඇහුවම රාත්‍රී සෝදිසියේදී ඔහුට යුන්ජෝ මුණ ගැහුණ කියලා ඔහු කියනවා. ඒ නිසා කුමාරයා සහ යුන්බොක් තීරණය කරනවා යුන්ජෝගෙන් ප්‍රශ්න කරන්න යුන්ජෝ වැඩ කරන හේමින්සෝ හෙවත් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන්න. ඒ වෙලාවෙම යුන්ජෝ වෙළඳ පොලේ ගහලා තියෙන ගිල්ඩොන් ගැන සඳහන් පෝස්ටර් එකක් දකිනවා. මේක නිසා ටික කාලයකට නිහඬව සැඟවිලා ඉන්න එක තමයි හොඳම දේ කියලා ඇය තීරණය කරනවා. ඒ අතරේ මව් රැජින හදිසියෙම පොලිස් කාර්යාංශයට ඇවිත් යුන්බොක්ට තර්ජනය කරනවා ඔහු කුමාරයාගේ විනෝදාංශයට ඉඩ දීලා පාඩුවේ ඉන්න නිසා. කුමාරයා අයගෙන් ඉල්ලා හිටිනවා Taman කවදම හරි විවාහ වෙයි කියන බලාපොරොත්තු තියාගන්න එක නවත්තන්න කියලා. මේකෙන් මව් රැජින ගොඩක් කලකිරීමටපත් වෙනවා. යුන්බොක් සහ කුමාරයා ඉන්පස්සේ හේමින්සෝ එකට යන අතරමඟදී ඔවුන්ට හේරිම්ම මුණ ගැහෙනවා. ඇය වෙළඳ පොලේ තිබුණු කුමාරයාගේ පෝස්ටර් එක දැකලා කුමාරයාට මෝඩයා කියලා බනිනවා. වාසනාවකට කුමාරයාක පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ. ඒ වගේම ඇය වැටෙන්න යනකොට ඇයව බේරගන්නත් ඔහු කටයුතු කරනවා. කොහොම වුණත් එදා යුන්ජෝගේ නිවාඩු දවසක් නිසා ඔවුන්ට යුන්ජෝව හමු වෙන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් එතන ඉන්නකොට තවත් නිලධාරියෙක් ඇවිත් කියනවා ප්‍රධාන ඇමතිතුමා අර වැන්දබුව ප්‍රශ්න කිරීම සඳහා අරන් ගිහින් කියලා.
ගිල්ඩොන් හොරකම් කරපු සහල් සහ මූදු පැලෑටි ගෙනින් දුන්නේ බිලින්දෙකුට කිරි දෙන මේ වැන්දබෝට කියලා මේ වෙලාවේ කුමරුට තේරෙනවා. ඔහු නිලධාරින්ට අණ කරනවා ඒ වැන්දබෝ හොයාගෙන තවත් ප්‍රශ්න කිරීමේ වටයක් සඳහා එක්කන් එන්න කියලා. ප්‍රධාන ඇමතිගේ නිවසේදී ඔහු වැන්දබෝ ප්‍රසිද්ධිය අපහසුතාවයට පත් කරලා දඬුවමක් විදියට ඇයගේ සියලුම බඩු බාහිර ආදී උදුරා ගන්නවා. ඒ දිහා වේදනාවෙන් බලන් ඉන්න යුන්ජෝ ඒ වැන්දබෝ වෙනුවෙන් ඇමතිගෙන් සමාව ඉල්ලන්න උත්සාහ කළත් ඔහු ඇයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ වැන්දබෝ පොලිස් කාර්යාංශයට ගේනවා. ගිල්ඩොන් Tamanට සහල් දුන්නා කියලා ඇය පිළිගන්නවා. ඒ වගේම ඔහු කවුද කියලා Taman දන්නේ නැහැ කියලාත් ඇය පැහැදිලි කරනවා. ඇය දන්නේ ඇය කෑමට මුකුත් නැතුව බඩගින්න හිටපු හැම වෙලාවෙම ගිල්ඩොන් එතනට ආවා කියලා විතරයි බව ඇය කියනවා. බලන් යද්දි ගිල්ඩොන් මේ දේ කාලෙක ඉඳන් කරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම මේ කෑම දුන්න එක රහසක් විදිහට තියාගන්න කියලා ඔහු සටහනකුත් තියලා ගිහින් තිබුණත් මේ වැන්දබෝ කොච්චර ඔහුට ස්තුතිවන්ත වෙලාද කියනවා නම් ඇය ඉල්ලීම අමතක කරලා ඔහු කරපු උදව්ව ගැන මහා ඉහළින් හැමතැනම කතා කරලා. වැන්දබෝගේ මේ කතාව නිසා කුමාරයා තේරුම් ගන්නවා ගිල්ඩොන් ඊළඟ ප්‍රහාරය එල්ල කරන්නේ මොන ඇමතිගේ නිවසටද කියලා. ඒ නිසා ඔහු එයාට ප්‍රදේශවල වහලයක් මතට වෙලා ගිල්ඩොන් එනකම් බලාගෙන ඉන්නවා. මේ කිසිම දෙයක් නොදන්න යුන්ජෝ ඇයගේ ගිල්ඩොන් ඇඳුම ඇඳගෙන ඒ ඇමති නිවස දෙසට යනවා. එතන වහලේ උඩදී Taman සිපගත්තු මිනිහා, ඒ කියන්නේ ඊයෝල් කුමාරයා දැකලා ඇය පුදුමයටපත් වෙනවා. කුමාරයා තාමත් හිතාගෙන ඉන්නේ ගිල්ඩොන් කියන්නේ පිරිමියෙක් කියලා. කුමාරයා ගිල්ඩොන්ට පොරොන්දු වෙනවා ඔහුට පාලනය කරන්න පුළුවන් සීමාවන් ඇතුලේ ඉන්නවා නම් ඔහු පස්සේ පන්නන්නේ නැහැ කියලා. මොකද මිනිස්සුන්ට උදව් කරන එක ගැන කුමාරයාට ගිල්ඩොන්ට වරදක් කියන්න බෑ කියලා. හැබැයි ගිල්ඩොන්ට මේ දේවල් ගොඩක් දුරදිග ගෙනියන්නවත් රටේ දේශපාලනයට ඇඟිලි ගහන්නවත් බෑ කියලා කුමාරයා ගිල්ඩොන්ට අනතුරු අඟවනවා. ඒ විදියට කුමාරයා තමන්ගේම විදියකට ගිල්ඩොන් කියන මානුෂීය හොරාව ආරක්ෂා කරන්න තීරණය කරනවා. කොහොම වුණත් කුමාරයා මේ දේවල් උපමා කතාවලින් කියන නිසා ඔහු මේ මොනවද කියන්නේ කියලා ගිල්ඩොන් විදියට ඉන්න යුන්ජෝට හිතාගන්න බැරුව ඉන්නේ. අවාසනාවකට නිලධාරීන් දෙන්නෙක් වහලේ උඩ ඉන්න ගිල්ඩොන්ව දැකලා කෑ ගහලා අනිත් අයටත් දන්වනවා. යුන්ජෝ හිතන්නේ කුමාරයා ගිල්ඩොන් එක කතා කරන්න මෙච්චර වෙලා අරගත්තේ නිලධාරීන්ව එතනට ගෙන්න ගන්න ඕන නිසා කියලා. ඒ නිසා අය ඉක්මනින් එතනින් පැනලා දුවනවා. නිලධාරීන් ගිල්ඩොන් පස්සේ පන්නන එක නවත්තන්න උත්සාහ කරද්දී කුමාරයාට ගිල්ඩොන්ගේ ඊතලයක් වැදිලා තුවාල වෙනවා. කොහොම හරි කුමාරයා නිලධාරීන්ට දන්වලා ඔවුන් ආපහු යවන්න සමත් වෙනවා. මේ අතර යුන්ජෝ ආයෙමත් හේමින්සෝ එකට ගිහින් ඇයගේ වෛද්‍ය නිල ඇඳුම ඇඳ ගන්නවා. ගිල්ඩොන් පස්සේ පන්නගෙන ආපු කුමාරයාට හේමින්සෝ එක කිට්ටුවදී ඔහුව මග ඇරෙනවා. Tamanට තුවාල වෙලා තියෙන නිසා ප්‍රතිකාර ගන්න ඔහු හේමින්සෝ එකට ඇතුල් වෙනවා. එතනදී ඔහුට යුන්ජෝ මුණ ගැහෙනවා. ඒ වගේම මේ ඉන්නේ එදා Tamanගේ පළමු හාදුව සොරාගත්ත කාන්තාව බව ඔහු හඳුනා ගන්නවා. වෙළඳ පොලේදී Tamanව පිස්සු සේවකයෙක් විදිහට වර්ධව වටහා ගත්තෙත් මේ කාන්තාවමයි කියලා ඔහුට තේරෙනවා. ඉතින් මෙන්න මෙතනින් දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මේ දෙවෙනි එපිසෝඩ් එකෙන් කුමාරයා සහ යුන්ජෝ අතර තියෙන සම්බන්ධෙට අලුත් ආරම්භයක් එකතු කරමින් කතාවේ ටෙන්ෂන් එක තවත් වැඩි කරනවා. ඒ වගේම කුමාරයා යුන්ජෝ ගැනත් යුන්ජෝ කුමාරයා ගැනත් හිතන් ඉන්න වැරදි හඳුනා ගැනීම හින්දා මේ එපිසෝඩ් එකේදී කුතුහලය දෙගුණ වෙලා තියෙනවා. යුන්ජෝ හිතන්නේ කුමාරයා කියන්නේ වංශවත් පවුලක පිස්සු සේවකයෙක් කියලා. අනිත් පැත්තට කුමාරයා හිතන්නේ යුන්ජෝ කියන්නේ දුක් විඳින වංශවත් කාන්තාවක් කියලා. මේ නිසා එපිසෝඩ් එකේ අන්තිමට මේ දෙන්න වෛද්‍ය හොං සහ ඊයෝල් කුමාරයා විදිහට එකිනෙකාට මුණ ගැහෙන විදිය මාරම සීන් එකක්. හොඳම දේ තමයි ගිල්ඩොන් කියන්නේ වෛද්‍ය හොං බව කුමාරයාට කිසිම අදහසක් නැති එක. යුන්ජෝගේ ජීවිතයේ තියෙන මේ පරස්පර පෞරුෂත්වය මේ එපිසෝඩ් එකෙන් තවදුරටත් වැඩි කරලා පෙන්නනවා. දවල්ට ඇය නිහතමානීව සමාජ සේවය කරනවා. හැබැයි රැට ඇය හරියට රොබින් හුඩ් කෙනෙක් වගේ.
නමුත් දැන් ඇගේ මේ චරිත දෙක අතර තියෙන සීමාවන් බොඳ වෙලා යනවා. ඒ මදිවට ඇගේ රහස හොයාගන්න කුමාරයාත් වේගයෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් මේ ලස්සන එපිසෝඩ් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? යුන්ජෝටයි කුමාරයාටයි ඊළඟට මොකක් වේවිද? ඒ ගැන පල්ලහින් කමෙන්ට් කරන්න. ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එකත් අරන් මම ඉක්මනටම එනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න SL Film Roll YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.